මචං මේ දවස්වල වහින විදිය කොහොමද? තාමත් කිසිම අඩුවක් නෑ නේද? මේක පොඩ්ඩක් සීරියස් යාළුවනේ. අපි පරිස්සම් වෙන්න ඕන. ගොඩක් අය මේක ෆන් එකට ගත්තට ලංකාවේ ගොඩක් පැතිවල මිනිස්සු මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. මට හිතුණා පොඩි මතක් කිරීමක් කරන්න. මොකද අපේ ආරක්ෂාව තියෙන්නේ අපේ අතේමයි. විශේෂයෙන්ම බදුල්ල, නුවරඑළිය, රත්නපුර පැත්තේ ඉන්න මගේ යාළුවන්ට කියන්න. මචං පොළව දැන් හොඳටම තෙත් වෙලා තියෙන්නේ. NBRO එකෙන් රතු නිවේදනක් දීලා තියෙනවා. කඳු පැතිවල ඉන්නවා නම් පොළවේ ඉරිතැලීම්, ගස් ඇලවීම් පේනවා නම් මොහොතක්වත් ඉන්න එපා. ප්ලීස් ඉක්මනට ආරක්ෂිත තැනකට යන්න. අනිත් එක තමයි මේ වැස්සත් එක්ක ලොකු වැව් ජලාශවල වාන් දොරටු ඇරලා තියෙන්නේ. ගංගා දෙපැත්තේ ඉන්න කට්ටිය රෑ එළි වෙනකන් ඉන්න එපා වතුර එනකන්. කලින්ම ලෑස්ති වෙලා ඉන්න. ඒ වගේම පොඩි ආතල් එකක් ගන්න කියලා ගම් වතුර බලන්න යන්න එපා. වතුර පාර සැරයි, ලිස්සනවා. අනික කරන්ට් එක වතුරට කාන්දු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. මේක තමයි මට කියන්න ඕනම දේ. මචං අපිට වගේ නෙවෙයි. අර කතා කරන්න බැරි අහිංසක සත්තුන්ට මේ වෙලාවේ යන එන මන්නේ. මේ වගේ තත්ත්වෙකදී එයාලා ගැනත් අපි හිතන්න ඕන. ගම් වතුරක් එනවා නම් ගෙදර ඉන්න බල්ලා පූස හරකාව ගැට ගහලා දාලා යන්න එපා.